ද්වේෂය කියන්නේ එක්තරා විදියකට මේ සංසාර ගමනේ ගමන් කරන්නට හේතු වෙන රෝගයක්. භව රෝගයක්. එතකොට මේ රෝගය උපසමනය කරගන්නට නැති කරගන්නට අරගත යුතු බේත හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මෛත්‍රිය වඩන්න කියලා. දැන් මෛත්‍රිය කිව්වහම අපට හරියට තේරෙන්නේ නැති වචන. මෛත්‍රිය කියන්නේ මොකක්ද කිව්වොත් සාමාන්‍යයෙන් කියයි මිතුරුකම කියයි, අනිත් අයත් එක්ක තරහ නැතුව ජීවත් වෙන එක කියයි, හැමදෙනාටම මෛත්‍රිය වඩන එක කියයි. මේ ආදී විවිධ පිළිතුරු ඔබෙන් ඇහුවොත් එහෙම මට එන්න පුළුවන්. ඒවල මේ ද්වේෂය නැති කරලා දැමීම සඳහා වඩන්න ඕන අනිත් පැත්ත මෛත්‍රියයි. මේ මෛත්‍රිය දැනගන්න, අවබෝධ කරගන්න, හඳුනාගන්න මහා ඈතකට යන්න උවමනා වෙන්නේ නැහැ. ඔබ හොඳට මතක තියාගන්න, ඔබ අහලා තියෙන ධර්මයේ ප්‍රමාණවත් වෙනවා මේ ගැන අවබෝධය ඇති කරගන්න. අලුතින් එක එක දේවල් හොයා දිව්වට මේ ධර්මයේ වැටහෙන්නේ නැහැ. මේ ධර්මයේ තියෙන්නේ ළඟමයි. මේ අහලා තියෙන බණ ප්‍රමාණය ඇති ඔබේ හිත තුල නිවීම සාක්ෂාත් කරගන්න. මාතා යතා නියම් බුද්ධං ආයුසායක බුද්ධ මනුරක්ඛේ. ඒවම් පිසබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ. මොකද්ද මේකෙන් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දීලා තිබෙන්නේ? එකම අම්මා කෙනෙක් ඉන්නවා, යාට ඉන්නේ එකම දරුවා. මාතා යතා නියම් බුද්ධං ආයුසා ඒක බුද්ධ මනුරක්ඛේ. මේ දරුවා තමන්ගේ ආයුෂය වගේ තමයි රැකගන්නේ. අන්න වචනේ. තමන්ගේ ආයුෂය වගේ. අපේ වචන වලින් කිව්වොත් තමන්ගේ පණ වගේ. තමන්ගේ ජීවිතය වගේ රැක ගන්නවා අර දරුවා. හැබැයි අම්මගේ තියෙන දුබලකම මොකද්ද? ඒ අම්මට පුළුවන් ඒ දරුවට ඒ දේ කරන්න පමණයි. ලෝකේ සෑම ජීවියෙකුටම රැකවරණයේ දමන කෙනෙක් බවට මනසින්පත් වෙන්න ඕනේ. තමන්ගේ දරුවට විතරක් බෑ. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අන්නේ වගේ රැකවරණයක් සියලුම ජීවි පද්ධතිය වෙතම පතුරුවා වාසය කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එසේ වාසය කිරීමේදී අර හිත තුල ද්වේෂ මූලය අයින් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් ওই මෛත්‍රී භාවනාව වැඩුවට ඒකේ අරමුණ දන්නේ නැහැ. මම මේ මෛත්‍රිය වඩන්නේ මොකටද කියලා දන්නේ නැහැ. මෛත්‍රිය වඩන්නේ හිත තුල ද්වේෂය නැමැති අකුසල මූලය අයින් කරලා දාන්න. ඇයි අයින් කරලා දාන්නේ? ඒක හානිදායකයි. මෙලොවට හානිදායකයි, පරලොවට හානිදායකයි. අනිත් පැත්තෙන් නිබ්බාණං පරමං සුඛං, ඒ පරම වූ උතුම් වූ සුඛය, සැපය සාධනය කරගන්නට අපට ඒක බාධක ධර්මයක්. ඒක අකුසලයක්. අකුසල නිකං අකුසලයක් නෙමෙයි, අකුසල මූලයක්. එහෙමනම් දැන් මේ වෙලාවේදී තාම සුළු මොහොතක් මේ කමඨහන් හැටියට, වාක්‍ය හැටියට හදලා තියෙන තමන්ගේ හිත තුල පවතින ද්වේෂය, තරහව, වෛරය, කෝපය. ඒකේ ප්‍රබලම අවස්ථාව වෛරය. ඒක තමයි භයානකම එක. කේන්තිය ඇවිදිලා ඒ කේන්තිය පහ වෙලා යනවා නම් ඒක සාමාන්‍යයි. කේන්තියක් ඇවිදිලා කවුරුන් හෝ එක ඒකට මාන බලවලා හිටියොත් නැවත ඒකට ප්‍රතික්‍රියා දක්වන්නට. අන්න ඒකට කියනවා වෛරය කියලා. පරිගන්න චේතනාව. එමනම් ඒ ද්වේෂ මූලය අයින් වෙන්නට, ද්වේෂය අයින් වෙලා අද්වේෂය කියන කුසලයේ හිත තුල පහළ වෙන්නට, තමන්ගේ හිත තුල තමන් බලමින් මේ විදිහට මේ වාක්‍යය හිමීට කියවන්න. මම කේන්ති නැත්තෙක් වෙමි. මම කේන්ති නැත්තෙක් වෙමි. මම කේන්ති නැත්තෙක් වෙමි. මම තරහ නැත්තෙක් වෙමි.
නැත්තෙක් වෙමි. මම තරහ අමනාප නැත්තෙක් වෙමි. මම තරහ අමනාප නැත්තෙක් වෙමි. මම වෛර නැත්තෙක් වෙමි. මම වෛර නැත්තෙක් වෙමි. මම වෛර නැත්තෙක් වෙමි. දැන් මේ විදිහට තමන්ගේ හිත තුළ පවතින ද්වේෂය අයින් කරලා දැමීම සඳහා මිතුරු සිතුවිලි තමන්ටම රැකවරණයක්. තමන් අනාරක්ෂිතයි. ද්වේෂයේ තියෙනකම් තමන්ට රැකවරණයක් නැහැ, අනාරක්ෂිතයි. ඒ ආරක්ෂාව ඇති වෙන්නටයි ඒ විදිහට ද්වේෂය නැති කරන්න කමඨහන් වාක්‍යය කියමින් මෛත්‍රිය ප්‍රගුණ කරන්නේ කියලා පෙන්නනවා. ඊළඟට ඒ රැකවරණය කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ, ඒ ලෝක තුනට සතර අපාය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, තල 31ක් යනාදී වශයෙන් ඔක්කොම ඇතුළත් වෙනවා. අපි ඉන්නේ කාම භවයේ. එතකොට අනිත් ඒවා රූප භවය, අරූප භවය, පෘථුවියක් නැති ස්ථාන හැටියට සැලකුවොත් පෘථුවියක් නැහැ අනිත් දෙකටම. එහෙනම් මේ සියලුම ජීවී පද්ධතිය පිළිබඳව හිතමින් මෙහෙම කියන්න. සියලු සත්ත්වයෝ තරහ අමනාප නැත්තෝ වෙත්වා. සියලු සත්ත්වයෝ තරහ අමනාප නැත්තෝ වෙත්වා. සියලු සත්ත්වයෝ කේන්ති නැත්තෝ වෙත්වා. සියලු සත්ත්වයෝ කේන්ති නැත්තෝ වෙත්වා. සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. අම්මා එකම පුතාව රැක ගන්නට එතුමියගේ මනස ක්‍රියාත්මක වෙනවා වගේ සියලුම ජීවීන්ට රැකවරණය දාන, සියලුම ජීවීන් ආරක්ෂා කරන කෙනෙක් බවට තමන් පත්විය යුතුයි කියන අදිස්ථානයේ තුල ඉඳගෙනයි මෛත්‍රිය වඩන්නේ. ඒ මෛත්‍රී භාවනාවයි කරුණා භාවනාවයි පටලගෙන තමයි තියෙන්නේ. ඊළඟට මෙහෙමත් අපි හිතමු. යේකේචි පාන භූතන්ති තසවාතාවරවා අනවසේසා දීගාවායේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුකතුරා දිට්ඨාවායේව අද්දිට්ඨා යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා. ඊළඟට මේ ද්වේෂ මූලය හරහා මතුවෙන තවත් අකුසලයක් තමයි අකාරුණික සිත. අකාරුණික සිතුවිලි පහළ වෙනවා. විශේෂයෙන්ම ද්වේෂය කියන මේ අකුසල මූලයේ පදනම් කරගෙන. එතකොට අකාරුණික සිතුවිලි නැති කරලා කාරුණික සිතුවිලි ඇති කරගත යුතු වෙනවා අපි. දැන් මේ කරුණා භාවනාව වඩ아가න යනකොට අපට එහි සමාධියක් ඇති වෙනවා. චිත්ත සමාධියක්. ඒක මහා සුවයක්. ඇහැ කන නාසය දිව ශරීරයේ පිනවීමෙන් ලබන කම්සුවයට වඩා ප්‍රණීතතර ඉහළ තලයේ සුවයක්
මෛත්‍රිය වඩනකොට ලැබෙන සමාධියදී ලැබෙනවා. ඒ වගේම කරුණාව වඩනකොට ඒ ලැබෙන සමාධියේදී ඊටත් වඩා ඒ සතුට ලැබෙනවා. එතකොට මෛත්‍රී භාවනාව වඩ아가න යනකොට අපේ හිත තුළ ඇති වෙන සමාධිය සූත්‍ර ධර්මවල නම් කරලා තියෙන්නේ මෙත්තා චේතෝ විමුක්ති කියලා. කරුණා භාවනාව ප්‍රගුණ කරගෙන යනකොට ඒ පිළිබඳව චිත්ත සමාධියක් ඇති වෙනවා. ඒක මහා ප්‍රීතියක්. ඒක හඳුන්වනවා කරුණා චේතෝ විමුක්ති කියලා. ඒ අපි භාවනා කරනකොට කරුණාව වැඩි දියුණු කරනකොට ලෝතර බුදුරජාණන් වහන්සේට පැවතුනේ මහා කරුණාවයි. දැන් මොකද්ද මේකේ වෙනස බලන්න. එතකොට දැන් මහා කරුණා සමාපත්තිය කියලා සමාපත්තියකුත් තිබුණා බුදුරජාණන් වහන්සේට පමණක්. අනිකුත් රහතන් වහන්සේලාට නොමැති බුදුරජාණන් වහන්සේට පමණක් තිබිච්ච එක සමාපත්තියක් තමයි මහා කරුණා සමාපත්තිය. ඔබ අපි කවුරුත් අහලා තියෙනවා හිමිදිරි පාන්දර බුදුරජාණන් වහන්සේ මේ මහා කරුණා සමවතට සමවැදිලා ලෝකේ දිහා බලනවා මං අද කාටද පිහිට වෙන්නේ කියලා. එතකොට මේ පිහිට වෙන්න ඉන්න මිනිස්සයා ගව් 4-5ක් ඈත. අද වගේ වාහන තිබුණේ නැහැ. තිබුණේ සත්තු බැඳපු වාහන. ඒවල සත්තු බැඳන නිසා බුදුහාමුදුරුවෝ ගමන් කළේ නැහැ. භික්ෂුන් වහන්සේලාටත් ඒවල ගමන් කරන්න එපා කියලා විනය නීතියක් දැම්මා. හැබැයි ගිලන් වුණොත් රෝගී වුණොත් ඒක වළංගු නැහැ කියන බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා. දැන් අර මිනිස්සයා හොයාගෙන යනකොට ඉස්සරහට හම්බෙනවා මිනිස්සු ගොඩක්. ඒ කිසිවෙකුට උන්වහන්සේ බණ කියන්නේ. ඇයි වැඩක් නැහැ. ඔය හැමෝටම ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒ වාසනාව පිහිටපු, ඒ පින පිහිටපු, ඒ කුසලතාවයේ තියෙන, හැකියාව තියෙන කෙනා හම්බෙලා තමයි ඔහුට පිහිට වෙන්නේ. ඉතින් සමහර විට බුදුරජාණන් වහන්සේ තෙන්ට එළඹෙනකොට උන්වහන්සේට අද වචනෙන් කිව්වොත් අමුතිත්ත ගුණහරුපෝලින් කියලා බයි. එහෙම නැත්නම් උන්වහන්සේව බොහෝම ඉහළින් පිළිගන්නවා. එහෙම නැත්නම් උන්වහන්සේව 7-5කට ගණන් ගන්න නැතුව ඉන්නවා. එක ආකාරයි. හැබැයි බුදුරජාණන් වහන්සේට ඒවා එකක්වත් අදාළ නැහැ. ඒව බුදුරජාණන් වහන්සේ බාරගන්නේ නැහැ. බාරගත්ත අයට තමයි වලින් දුක එන්නේ. උන්වහන්සේ බාර ගන්න කෙනෙක් නෙමෙයි. ඒ සංවාද ඇති වෙලා, තර්ජන ගර්ජන ඇති වෙලා, ඇනුම් බැනුම් ඇති වෙලා, එක්ක හොඳින් කතා බහ වෙලා ඔහුට ධර්මයේ වටහලා දෙනවා. දැන් ඔහුව ගලවා ගන්නේ කොමකින්ද? මේ මහා කරුණාවෙන් පිහිට වෙන්නේ. ජරා මරණ ආදී දුකෙන්, සංසාර දුකින් ගලවගන්නේ. දුකට පිහිට වීමනේ කරුණාව. දැන් ඔබට පුළුවන් මේ වැඩේ කරන්න. ඔබට පුළුවන් ඊට මෙහා තියෙන දෙයක් කරන්න. මිනිහෙක් කන්න නැතුව ඉන්නවා නම් ඒක ඔහුට දුකක්. ඔබට පුළුවන් උදේට ඒ බඩ පුරවන්න. උදේ බඩගින්නේ. දැන් ඔබට දවල්ට බෑ. රැටත් බෑ. ඔබට తాවකාලික සුවයක්. తాවකාලික කෙනෙක් දුකකටපත් වෙලා ඉන්නවා නම් ඒන් ගලව ගන්න පුළුවන්. අඳින්න නැතුව ඉන්නවා නම් ඒ මනුස්සයාට අඳුමක් පැනදුමක් කරන් දෙන්න පුළුවන්. බෙහෙත් ටිකක් ගන්න කෙනෙක් නැතුව ගන්න සල්ලි නැතුව ඉන්නවා නම් අවශ්‍යම වූ බෙහෙත් ඒ ටික ගන්න එක ගමනක් ඔබට සල්ලි ටිකක් දෙන්න පුළුවන්. හැබැයි මීට වැඩි ඔබට යමක් කරන්න බෑ. හිතවතෙකුට අසල්වැසියෙකුට යම් ආකාරයකින් දුකටපත් වෙලා ඉන්නවා නම් తాවකාලිකව යම් උදව්වක් කරන්න උපකාරයක් කරලා ඒ తాවකාලිකව ඇති වෙලා තියෙන දුක ඔබට తాවකාලිකව සංසිඳවන්න පුළුවන්. ඒක කරුණාව. බුදුරජාණන් වහන්සේට තිබුණේ මහා කරුණාව. මහා කරුණාවෙන් තමයි මුළු සංසාර දුකෙන්ම ගලවා දමන්නට බුදුරජාණන් වහන්සේ කටයුතු කළේ. එමනම් දැන් බලන්න මේ ද්වේෂ මූලයේ පදනම් කරගෙන අප තුල අකාරුණික සිතුවිලි නිතරම මතුවෙනවා. නිතරම පුනර්භවය වෙනවා. ද්වේෂය පදනම් කරගෙන නිතරම වෛරය පුනර්භව වෙනවා.
දේශය පදනම් කරගෙන නිතරම හිත තුළ අකාරුණික සිතුවිලි පහළ වෙනවා. එහෙනම් ඒ අකාරුණික බව නැති කරලා දැමීම සඳහා අපේ සියලු ජීවීන් වෙත කරුණාව දක්වන්නට ඕන. ඔවුන්ට දුකක් කැමති නොවන්නට ඕන. දැන් අනිත් අය දුකකටපත් වෙනවට සමහරු කැමතියි. දැන් මෙතනදී ඒක මහා භයානකයි. ඒක නිසා සතුරාද මිතුරාද මේ ભેදයකින් තොරව තමන්ගේ හිතවතාද හිතවත් නැති කෙනාද ભેදයකින් තොරව යම් කෙනෙක් දුකකටපත් වෙලා ඉන්නවා නම් ඒ දුකට පිහිට විය යුතුයි කියන කරුණා සිතුවිල්ල ඇති කර ගන්න ඕනේ. දැන් සිතුවිල්ල ඇති කරගත්තට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අසරණ මිනිස්සෙක් දැකලා අනේ පව් කියලා නිකන් කිව්වට විතරක් වැඩක් වෙන්නේ නැහැ. ඒ සඳහා ඔබ කායිකව වාචිකව මානසිකව ක්‍රියාත්මක වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. දුකට පිහිට වෙන කෙනෙක් බවට පත් වෙන්න. මේ ලෝකයේ මිනිස්සු බොහොම කට්ටයි කපටි. ඒ කියන්නේ ධර්මයේ ප්‍රතිඵල ලබන්න බෑ. තමන්ට කරුණාව නැහැ. නමුත් වචන වලින් අනිත් අයට පෙන්නනවා තමන් කරුණාවන්ත කෙනෙක් කියලා. ඒකයි අර අනේ පව් කියලා නිකන් ඉන්නේ. අනිත් අයට අඟවනවා. ඒක තමයි මෛත්‍රී සහගත පුද්ගලයෙක් කියලා අඟවනවා. මේවා තමන්ගේ ජීවිතේ පවත්වා ගන්නට කපට මිනිස්සු ආයුධ හැටියට උපකරණ හැටියට පාවිච්චි කරනවා. ඒන් රැවටෙන්නේ ඒ පුද්ගලයාමයි. මේ ධර්ම මාර්ගයේදී පින්තුනේ සටකපටියෙන්ට වංචනිකයින්ට මායාකාරයින්ට කිසිදු තැනක් නැහැ. ඒවා අයින් කරලා බුදුමන අහන්න එන්නේ කියලයි බුදුරජාණන් වහන්සේගේ ආරාධනාව. ඒක නිසා හිත තුළ කරුණාව තියෙන්නටත් ඕනේ. කරුණාවෙන් පිහිට වෙන කෙනෙක් බවටත් පත් වෙන්නට ඕනේ. එහෙනම් ඒ කරුණා සිතුවිල්ල ඇති කරගන්න, අකාරුණික බව හිත තුළින් පහ කරගන්න, ද්වේෂය තරහව කෝපය අයින් කරගන්න, ඒ වෙනුවට යහපත් පැත්ත වර්ධනය කරගන්නට මේ විදිහට සියලුම දුකටපත් වෙලා ඉන්න අය සුවපත් වෙත්වා කියලා හිතාගෙන මේ විදිහට කමඨහන් වාක්‍යය කියන්න. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවිසනසෙත්වා. දැන් මේ මෛත්‍රී භාවනාව කරනවා කියලා ඔය කරුණා භාවනාව තමයි කරන්නේ. දුකෙන් ගලවා දැමීමනේ කරුණා. නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, නිවිසනසෙත්වා. ඊළඟට අපේ හිත තුළින් බුරබුරානගෙන අනිත් එක තමයි ඊර්ෂියාව කියන දුර්ගුණය. හිතෙන් නැගෙන්නේ. හිතෙන් නැගෙන්නේ අනුසය වෙලා පවතින නිසා. ඔය ලෝභ දේශ මොහ ආදී අකුසල මූලයන් කියන්නේ වර්ධනය කර කර තැම්පත් කරනවා. වර්ධනය කර කර තැම්පත් කරනවා. Taman දන්නේ නැහැ. ධර්මයේ දන්න අය පමණක් දන්නවා මේක භයානකයි, මේ ඇති වුණත් තැම්පත් කරන්නේ රැස් කරන්නේ. ඔය පින් රැස් කරන්නේ ධර්මයේ දන්නේ නැති අය. අර අය පින් කරනවා විතරයි රැස් කරන්නේ. ධර්මයේ දන්න අය පින් රැස් කරන්නේ. පින් වැඩ කරනවා. හැබැයි බැරි වෙලා පව් වැඩ කරොත් ඒකත් රැස් කරන්නේ මේ ධර්මයේ දන්න කෙනා. ඒකේ තැවි ඒකේ පාප විපාකේ දුරු විපාකේ වැඩි කරගන්න එයාලා ඇස්ති නැහැ. බැරි වෙලාවත් වැරද්දක් සිද්ධ වෙන්න පුළුවන් නේ. රහත් භාවයේ දක්වා සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අනාගාමි අරහන්ත මාර්ගයේදී තමන්ගේ යම් වැරදි අඩුපාඩුකම් අකුසල සිද්ධ වෙනවා. ওই පංචානන්තරී පාප කර්ම වගේ කෙරෙන්නේ නැහැ. නමුත් ඒවා අනුසය කරගෙන තැම්පත් කරගෙන රැස් කරගන්න ඒකත් හිතෙන් අයින් කරලා දාන්න එයාට සමර්ථ බවක් තියෙනවා. පවුණත් ක්ෂය කරලා දැමීමේ හැකියාව යා තුල සතුව පවතිනවා.
අන්න ඒකයි මෙතන වැදගත්. ඒක නිසා හිත තුල පවතින එකක් තමයි ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව කියන්නේ මොකක්ද? මුදිතාව කියන වචනයට ප්‍රතිවිරුද්ධ වචනය ඊර්ෂ්‍යාව. එහෙනම් මුදිතාව කියන්නේ සතුට. එහෙනම් ඊර්ෂ්‍යාව ආපුවාම සතුටක් නැහැ කියන එකයි පෙන්නන්නේ. ඊර්ෂ්‍යාව කියන්නේ නම් අසතුටක්. මුදිතාව කියන්නේ සතුටක්. එතකොට මුදිතාව කියන්නේ මොකද්ද? අනුන් කනවා බොනවා අදිනවා පළදිනවා හොඳට ඉන්නවා දැකලා සතුටු වෙන එක. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ ඔවුන් එසේ කරනවා දැකලා තමන්ගේ ඇහි කටුවනෙන්නා වගේ තමන්ට ඉන්න බෑ. හරි අමාරුයි. මේක මිනිස්සුන්ගේ මහා ප්‍රබල දුර්ගුණයක්. හොඳට මතක තියාගන්න ඔබ සතුට හොයාගෙන යන කෙනෙක් නම් ඔබ තුල නිතරම ද්වේෂය නම් මතුවලා එන්නේ ඔබට කවදාකවත් සතුටක් නැහැ. මෛත්‍රිය වෙනුවට වෛරී සිතුවිලි නම් නිතරම පහළ වෙන්න ඔබට සතුටින් ඉන්න බෑ. ඊළඟට අකාරුණික සිතුවිලි නම් ඔබට නිතර නැගී එන්නේ ඔබට කවදාත් හරියට සතුටින් ඉන්න හම්බෙන්නේ නැහැ. ඔබට හැම වෙලාවකම තමන්ව පරාජය කරගෙන අනිකා උඩට යනවා කියන හිතුවිල්ල ඇති වෙන තාක්කල් ඔය ජය පරාජය කියන සංකල්පය තුල ඉන්න තාක්කල් ඔබට කවදාකවත් සතුටින් ඉන්න හම්බෙන්නේ නැහැ. බුදුපහේ මහරහතන් වහන්සේලා හිත්වා ජය පරාජය ඔය සංකල්ප දෙකම හිතෙන් අයින් කරපු අය කිසිවෙකු සමග තරඟ කිරීමක් නැහැ මේ ධර්ම ගමන් කරන කෙනා. ධර්ම මාර්ගයේ අවතීර්ණ වෙච්ච කෙනා දියුණු වෙන්නේ නැහැ කියනවා නෙමෙයි හොඳට දියුණු වෙනවා. හැබැයි කායිකවත් තරඟ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට දැන් මොකද්ද කරන්න ඕනේ? අර තමන්ගේ හිත දිහා බලනවා. තමන්ගේ සහෝදර සහෝදරියකට හරියනවට ඊර්ෂ්‍යාව ඇති වෙනවද? නෑ ඒකට හරියනකොට ඊර්ෂ්‍යාව ඇති වෙනවද? ගමේ ඉන්න කෙනෙකුට ඊර්ෂ්‍යාව ඇති වෙනවද? එහා ගෙදර ළමයා තමන් ගෙදර ළමයාට වඩා වැඩියෙන් ඉගෙන ගන්න පුළුවන් බව පෙන්눔 කරනකොට ඒකට ඔබට අසතුටක් ඇති වෙනවද? ඊර්ෂ්‍යාව ඉස්සල්ලා හඳුනාගත යුතුයි. එහෙනම් මේ ඊර්ෂ්‍යාව නැවති මූලයේ හිතෙන් අයින් කරලා දාන්නට මුදිතා භාවනාව කරන්න ඕනේ. ඒ මුදිතා භාවනාව කරගෙන යනකොට ඒකේ චිත්ත සමාධියක් ඇති කරනවා. ඒකට කියනවා මුදිතා චේතෝ විමුක්ති කියලා. එහෙමනම් දැන් අපි මේ විදිහට කියමු. සැපය කියවහම මේ ලෝකයේ මිනිස්සෙයින්ට කායික සැපය තියෙනවා. ඒකට ඊර්ෂ්‍යා කරන්න ඕනේ. ඒ වගේම මේ ලෝකයේ මිනිස්සුන්ට මානසික සැප තියෙනවා. ඒකට ඊර්ෂ්‍යා කරන්න ඕනේ. ඊළඟට මේ මිනිස්සුන්ට ජීවත් වෙන්නට යම් ද්‍රව්‍යමය වශයෙන් නොයෙක් මෙවලම් ගෙවල් දොරවල් යන ආදී වශයෙන් රැකී ආරක්ෂා ආදී වශයෙන් අවශ්‍ය කරන දෑ තියෙනවා. වස්තු සැපේ. ඒවට කියනවා අපි පොදු වස්තු සැපේ. ওই තුනම එකතු කරපුවාම අපි කියනවා කායික සැපයයි මානසික සැපයයි වස්තු සැපයයි සියලු සැප කියලා. එහෙනම් මේ සියලු සැපයම මම වගේම අනිකාටත් ලෝකයාටත් සැපවත් වූ ජීවිත ගත කරනවාට මං ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. මට පුළුවන් නම් මං ඒවාට උදව් කරනවා කියන හැඟීම ඇති කරගෙන මේ විදිහට මුදිතා භාවනාව පොඩි වෙලාවක් කරන්න. සියලු සත්ත්වයෝ කායික සැපයෙන් වැඩෙත්වා. සියලු සත්ත්වයෝ මානසික සැපයෙන් වැඩෙත්වා. සියලු සත්ත්වයෝ වස්තු සැපයෙන් වැඩෙත්වා. සියලු සත්ත්වයෝ සියලු සම්පතින් වැඩෙත්වා. නොයි කියවනේවට කියන්නේ කමඨහන් කියලා. කමඨහන් වාක්‍ය. ඒ වාක්‍යයේ නිකන් කිව්වට බෑ. ඒ අර්ථයට හිත යොමු කරන්න. හිත යොමු කරලා තමන්ගේ හිතේ තියෙන දුරුගුණ නැති වෙලා යහපත් ගුණ ඇති වෙන්නටයි මේ කරන්නේ කියන
කල්පනාවෙන් කරන්න ඕන. නිකම් මොහේ මේව කරලා හරියන්නේ නැහැ. එතකොට මෛත්‍රී භාවනාව සහ කරුණා භාවනාව වෙන්කොට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. දෙකම එක වගේ තමයි ටික. ඊළඟ මුදිතා භාවනාවත් එහෙමයි. ඊර්ෂ්‍යාව නැති කරගන්න කරන එක. අරගේ අකාරුණික බව නැති කරගන්න කරන එක. අනික වෛරය නැති කරගන්න ද්වේෂය. ඒකෝට අර හිත තුල තියෙන අර අකුසලයන් නැති බංගස්ථාන කරලා සුණු විසුණු කරලා දැමීමේ හැකි ඇති කර ගැනීමටයි මේ භාවනාව වඩන්නේ. එහෙම නැත්නම් හොද මඩේ දාන වැඩ තමයි ගොඩාක් තියෙන්නේ. අපි පොයේට හොදනවා, පස්සේ ආයෙ මඩේ දානවා. ආයෙ පොයේට හොදනවා, ආයෙ මඩේ දානවා. ඉතින් හේතුවටත් ඉතින් හරියටම හේදෙන්නේ නැහැ. රෙද්දක් හේතුවක් 100%ක්ම හේදෙන්නේ නැහනේ. ඉතින් මේ වැඩේට වඩා එහා ගිය වැඩක් මේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා. අද ධර්මයේ අහලා අපි හෙට ඉඳලා යන්න ඕන වෙනස් විදියකට. ආයෙ ඊළඟ පොයේදී ඊට වඩා වෙනස් වෙන්න ඕන. ඊළඟ පොයේදී තවත් ඊට වඩා වෙනස් වෙන්න ඕන. එහෙම යන්න ඕන. එහෙම නැත්නම් අර හොද මඩේ දාන වැඩ පිළිවෙල හරියන වැඩක් නෙමෙයි. ඉතින් ඒකත් අපි හිතේ මතක තියාගමු. එහෙනම් දැන් එතනින් ඒ කටයුත්ත මම නතර කරනවා. මම මේ මාස ගානක් ටිකක් ප්‍රගුණ කළ යුතු දෙයක් මේ විනාඩි කීපයක් තුළ ඔබට පැහැදිලි කරේ. යම් කෙනෙකුට හැඟීමක් ඇති වෙන්න පුළුවන් මේක මම ප්‍රගුණ කරන්න ඕනේ. මේ ගැන මම හොයන්න ඕනේ. මගේ හිතේ තියෙන කිලිටි මම අයින් කරගන්න ඕනේ කියලා හැඟීමක් ඔබට ඇති වුණා නම් ඒ සඳහා ඉදිරියේදී ඔබ කැප වෙනවා නම් ඔබට මේ කරපු දේ සාර්ථකයි. මේක මෙහොම අමතක කරලා නිකම්ම ආයෙ ගියොත් එහෙම ඒක අර හොද මඩේ දාන මට්ටමකටපත් වෙනවා. ඒ අයට සංසාර විමුක්තිය කියන එක අර සැපේ කියන එක ආධ්‍යාත්මික සුවය කියන එක ලබන්න හම්බ වෙන්නේ නැහැ.